හෙලෝ ගයිස් කොහොමද ඉතින් මගේ තුන්වෙනි ලොග් එකෙන් තමයි අද ඔයගොල්ලෝ හම්බෙන්නේ මේක සිරිපා ලොග් එක. හෙලෝ ගයිස් කොහොමද ඉතින් මගේ තුන්වෙනි ලොග් එකෙන් තමයි අද ඔයගොල්ලෝ හම්බෙන්නේ මේක සිරිපා ලොග් එක. අවාරි ලොග් ඉවර කරලා පස්සේ වාරි සිරිපා ලොග් එකක් ගෙනාවා ආයේ. අද තමයි වාරේ ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ හෙටින් ආරම්භ වෙන්නේ. අද මළුවට වඩම්මනවා සේරම දේවාභරණ සීපතුල එහෙම සේරම හැම පාරකින්ම පලාබද්දලින් හැටන් වලින් ප්‍රධාන පාරවල් ටිකෙන් මළුවට වඩම්මනවා. මම දැන් පලාබද්දල පන්සලේ ඉන්නේ. එතකොට මම පෙරහැර පාස් කරගෙන ආවා. මම ඕගලන්ට ඉතුරු يعني පෙරහැර යන ගමන් අතර වීඩියෝස් ටික ඕගලන්ට මම ඉස්සරහදී පෙන්නන්න. එහෙනම් ටිකටම සෙට් ලයින් ලොග් එකෙන් අපි ඉස්සරහට යමු. මගේ යාළුවෝ ඉන්න මෙතනින් සතුරු. ආයි කියන් ආයි. ගයිස් අපි ගමන පටන් ගත්තා. තව ගොඩක් යන්න තියෙනවා. තම ආරම්භය විතරයි. ඉස්සරහ සෙට් වෙමින. යන් ඉස්සරහ. අවුලක් නෑ තාම. මට විශේෂයෙන් කියන්න ඕනි ගයිස් මේ මල් වල ඉඳන් පරාබද්දල එනකොට අවුලන්නේ බයි මල් වල ඉඳන් පරාබද්දලට එනකොට මිනිස්සු ගොඩක් දන්සල් දෙනවා. ඒ කට්ටියට මම විශේෂයෙන් ස්තුති කරනවා. තව ඉස්සරහටත් දන්සල් දෙනවා ඇති. ඒ කට්ටිය දෙතෙන්දි මම ස්තුති කරනවා. මේ තාම පෙරහැර සෙට් වෙන්නේ නැහැ. ඒනකොට ගොඩක් කට්ටිය බස් වල එහෙම නවත්තලා ඒ කට්ටියට එක එක විදිහට දන්සල් දෙනවා. ඒ කට්ටියට ගොඩක්ම පින් නේද? එහෙනම් ඒගොල්ලන්ට ස්තුති කරනවා. අපි ගමන පටන් ගමු. ගයිස් අපි පලාබද්දල පන්සලේ වහු කළා. ගොඩක් දුර ආවා. රාත්‍රී ස්ටෑන්ඩ් එකෙන් ගත්ත ඇපල් ගෙඩියා. මේ ඇපල් ගෙඩිය 160ක් ගයිස්. මේ ගත්තේ අපරාධ කියලා ඒත් කවන්නේ ගත්තා. මේකේ සයිස් එක 160යි ගයිස් මේක. මේ අවුලන්නේ අපි ගාන පැත්තෙන් තියලා එක කකා යනවා. එහෙනම් තව ඉස්සර සෙට් එක ඊළඟ ලීනියල හම්බෙනවා. මම ඊතර වීඩියෝ ක්ලිප් එකක් ඔයගොල්ලන්ට දාන්න. එහෙනම් අපි ආයි ඉස්සරහට. ගයිස් පළවෙනිට හම්බෙන පළුරු දාන්න තැන. මෙතන අපි එන පළුරු දාලා ඉස්සරහට යමු. ගයිස් දැන් පාමාරයි වෙලාව. අපි දැන් ලීනියල ගාව ඉන්නේ. මෙතන තමයි ලීනියල කියන්නේ පලාබද්දල පාරෙන් සෙට් වෙනකොට එන පලාබද්දල පාරෙන් එනකොට හම්බෙන ලීනියල මෙතන. මෙතන තියෙනවා මේකේ කතා පුවත සම්පූර්ණයෙන්ම. ගයිස් මේ අතන කට්ටිය ලීනියකට කතා කරනවා. මට ඒ ටික ගන්න ඕනේ මම උඩට ආවෙ ඉන්න. ඇයිනෝ ඇති ඔයගලන්ට අතන තමයි තියෙන්නේ. අපි ලීනියල පවර උඩට ආවා. තව යන්න තියෙනවා. 5:00 දැන් වෙලාව. අපි සතුරුත් ඉන්නවා මෙතනින්. තව නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම හිතුවලා ගමන ආතල් කියන්නේ මාරම ආතල් ඕගොල්ලොත් එන්න.
අනිවාර්යෙන් මම හැමෝටම එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම අවාරෙත් ආවා. අවාර vlog එකක් දාලා ඇති. ඒකත් බලන්න. මේ වාර vlog එකක් ගෙනාවේ ආයේ. වාර ගෙනාවේ ඉතින් නේද? වාර vlog එකක් ගෙනාවා. තාම නෑ. තාම වාරේ පටන් ගත්තේ නෑ. තාම අවාරේ. මම මේ යන්නේ අවාරේ. මම මකරතොරණින් පස්සේ තමයි වාරේට සෙට් වෙන්නේ. වාරේට ඔව් හෙට අද වඩම්බුණාට හෙටනේ වාරේ පටන් ගන්න 4 වෙනිදානේ 4 වෙනිදා පොයට තමයි වාරේ ආරම්භ වෙන්නේ. එදාට මට වීඩියෝ ටිකක් ගන්න ඕන හින්දා තමයි මම 3 වෙනිදා ආවේ. ඉතින් සතුරු මොකද්ද කියන්න තියෙන ගමන ගැන? සුපිරි. සුපිරි. ඒ කියන්නේ සුපිරි. ඕගොල්ලොත් එන්න අනිවාර්යෙන්. මේකේ තියෙන වෙනම ආතල්ලයක්. ඕගොල්ලොත් ආතල්ලයක් ගන්න. කියලා මං කියනවා. අපි කඩෙන් කෑම අරන් අපි කියන්නේ ගොඩක් ජාති අරන් යන්නේ. අපි බෑග් වල ඉඳලා පුළුවන් තරම් සැහැල්ලුවෙන් තමයි ආවේ. දැන් නගින අපේ දේවල් ගොඩක් ඉවරයි. අපි කඩෙන් කන අදහසින් තමයි ආවේ. මොකද අපි දෙන්නෙක් කෙනෙක් හින්දා අපි වැඩි දේවල් අරන් ආවේ නැහැ. සල්ලි තමයි ගොඩක් අරන් ආවේ. ඕගොල්ලොත් ඇවිල්ලා ඉතින් ආතල්ලයක් ගන්න කියලා මං කියනවා. පාර තියෙන්නේ අපිට කෙටි පාරක් සෙට් වුණා. කලුරත් වැඩි මෙතන. අපි එතනින් දානවා පාරට සෙට් වෙනවා. සතුටුත් වෙනවා පස්සෙන්ම. ගොඩක්ම ලඟ වුණා ඒ සොකට් එක. මාරම ලේසි. ඉතින් සතුටු මොකද්ද කියන්න තියෙන ගමන ගැන? කියන්න ඉතින් එන්න. එන්න. අනේ එන්න නේද? ඕගොල්ලෝ අනිවාර්යෙන් එන්න. මේ සෝබාදාම సౌందර්යය විඳින්න. ඒ වගේම ආරක්ෂා කරන්න. දැනට උනත් මේකේ තියෙන කසන බඳුන් පිරිතිරි වෙලා තාම වාරේ පටන් ගත්තෙත් නැහැ. වාරේ අවසන් වෙනකොට කොහොම වෙයිද කියන්න දැන් හිතා ගන්න පුළුවන් නේ. කුණු බකට් සේරම ෆුල්. ඕගොල්ලෝ අරන් එන ටොපික් එකේ ඉඳන් හැමදේම බෑග් එකට දාගෙන යන්න. ඒව මෙහෙ දාලා යන්න එපා. මොකද මේ කැලේ ඉඳ මේව කවුරුවත් ආයේ සුද්ධපත් කරන්නේ නැහැ. අවුරුදු 100,000 ගානක් ඉතින් ඕවා තියෙනවා දිරාපත් වෙන්නේ නැහැ නේ. අනිවාර්යයෙන්ම කියන දේවල් අරන් යන්න. ඒක මං එන ගෞරවයෙන් ඔයගොල්ලෝ මතක් කරනවා. යම්මෙමු එනවා. Sina tu mana tu? වයි අපි හිකට් එකක් ගහනවා. අපි ගහන්නේ හිකට් එක කනවා. එකොලා හමාරයි ගයිස් වෙලාව සතුරු ඉන්න මෙතන ඉඳගෙන මකරතොන්න පහු කරන් අපි උඩට ආවා. තාම පෙරහැර නම් ආවේ නැහැ. ඊතර වැඩි ගයිස් හොඳටම වෙවුලනවා. එකතන ඉන්නකොටත් හීතල වැඩි ගොඩක්. එච්චරයි ගයිස් කියන්න තියෙන්නේ. වචනෙන්නෙත් නැහැ හිතන ඉඳා. Celsius 19. සෙල්සියස් සංචක 19යි ගයිස්. Supiri. මරු කියන්න දෙවලුත් නැහැ. 19යි හත්තේ. කියන්න මොකුත් ගයිස් නැහැ නිකන් ආවේ. නිකන් නිකන් ගයිස් ආවේ. ඔයගලන්ට කියන්න දෙයක් නැහැ හිතලයි හොඳටම. එහෙනම් අපි ඉස්සරහ සෙට් වෙමු. Panduru? Tadi.
Sudah kalau dia neng. පහල ඉන්න කට්ටිය පරිපේට දානවා නම් හරි. ඔය පාරෙත් නැගිටලා මේ පාරෙත් ඔය ඉන්න කට්ටිය නැගිටින්න ඕනේ. දැන් පෙරහැර උඩට එනකොට ඔය ඊට තියෙන ඕනේ පාර දෙපැත්තෙම වාඩිලා ඉන්න කට්ටිය පාරෙන් අයින් වෙන්න ඕනේ. Sadhu, 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 sadhu. Sadhu, 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 sadhu. කට් එක දෙනවද? Budung Diwanginda Saman Devindu Tita Wanna Saman Devindu Tita Wanna Ape Budung Apiwadinda Dedana Nama Apiwadinda Dedana Nama Apiwadinda Malut Puda Apiwadinda Telut Puda Apiwadinda Suwanda Puda Apiwadinda Saman Devindu Tita Wanna Dohot Mudung Diwanginda Sadukar Diwanginda Ape Budung Apiwadinda Ape Budung Apiwadinda Perali Perali Apiwadinda Saman Devindu Pita Wanna Vai Karuna Vai Tai 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 Devi Pitai Aggalakang Da Puta Helenaging Da Puta Aggalakang Da Puta Helenaging Da Puta Kiri Kodut Wanda Wanda Adu Kodut Wanda Wanda Nade Savama Wanda Wanda Dot Mudun Diwanginda Sadukar Diwanginda Saman Devindu Pita Wanda Ape Budung Apiwadinda Ape Budung Apiwadinda Ape Budung Apiwadinda Saman Devindu Pita Wanda Peran Patu Apiwadinda Apiwadinda Saman Devindu Pita Wanda Apiwadinda Saman Devindu Pita Wanda guys කොහොමද ඉතින් good morning good morning guys ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එක ඉස්සරහා ඉඳපු සෙනග ඒ හින්දා අපි උඩමළුවට ගියේ නෑ දැන් ඔය එන්නේ රත්න පාරෙන් වඩම්බනවා තාම වඩම්බනවා වෙලා කීයද 6:25 guys වෙලාව පලාපද්දල පාරෙන් විතරයි තාම මළුවට වඩම්බුවේ දැන් වෙලාව 6:00යි අපි මලු ඉන්දියා උච්චරලා
සෙනගත් වැඩි හොඳටම පලාපුත්‍ර පාලෙන් විතරයි තාම මලුවට මේ තේරම ඒවට වැඩම කරේ. එතකොට හැටන් පාරනුත් තාම වැඩම කරේ නෑ. එතකොට එරත්න පාරනුත් තාම නෑ. එරත්න පාරෙන් දැන් අපිට එන ගම ඉස්සරහදී හම්බ වෙනවා. එරත් මම ළඟම එනවා. මලු සෙනගටින්ද කට්ටිය අහපව් යවනවා. උඩ මලු ඇරී නෑ තාම. මොකද මේ තාම හැම පාරකින්ම ආවෙන තින්දා මලු ඉන්න කට්ටිය යන එකකින්ද සෙනග වැඩි ඕගොල්ලෝ කලින් වීඩියෝ එක කලින් දකින්න ඇති සෙනග. එහෙනම් අපි ආවා ඉස්සරහට. සතුටුත් ඉන්නවා. එහෙනම් ඉතින් අපි දැන් එරත්න පාරෙන් තමයි යන්න ඉන්නේ. එරත්න පාරෙන් ගිහිල්ලා ලෝකෙ ඉතින් ඉවර කරනවා. එහෙනම් අපි ඉස්සරහට යන්. දැනට කියන්න තියෙන ඔච්චරයි. මාළුවේදී මොකවත්ම කරන්න ඕනේ නැහැ guys. හීතලත් වැඩි. එතකොට සෙනගත් වැඩි ඔක්කොටම වඩාද. තාම වාරේ පටන් ගත්ත දෙනකොට මාරම සෙනගක් ඉන්නේ. ගයිස් ඔය දැන් ගියේ වීඩියෝ එකේ පස් අනිත් පැත්තේ තිබ්බේ පලාබද්දල පාරින් මලුවට වැඩම්බුවා. එරත්න පාරින්. ඒ කියන්නේ කුරුවිට අඩවි කන්දරා එරත්න පාරින් තමයි ඔය දැන් වැඩම්බුවේ. වෙලාව කීයද? 6:40යි වෙලාව. දැන් මේ හැටන් පාරින් නම් දැන් වඩම්බලා ඇති. එතකොට 6:40 කියන්නේ ඔක්කොම වැඳ පුදුම් කියන්නේ කරන්න ඕනි චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම ටික කරලි වුණාට පස්සේ 9:09 වෙද්දි නම් උඩමලුවට යන්න දෙයි. අපිට එච්චරලා ඉන්න අමාරුයි. ඊයහපු ඉඳලා අපිට හීතල ගොඩක්ම ඇල්ලුවා. එහෙනම් අපි ආවේ. එහෙනම් අපි රත්න පාරෙන් දැන් යන්න ඉන්නේ. ඉස්සරහ ගල්වන් ගෙඩිය තියෙන්නේ. තාම ගල්වන් ගෙඩිය ගාව ඉන්නේ. එහෙනම් ගයිස් අපි ඉස්සරහට යන්න. ඉස්සරහ යන් ඉස්සරහට. ගයිස් 9:05 වෙලාව. එරත්න පාරෙන් එනකොට හම්බෙන සීතංගොල් තමයි ඉන්නේ. දැන් සීතංගොල් ඉන්නේ. අන්න අතරින් කේබල් එක පේනද ඔයගොල්ලන්ට? කලින් එතනින් තමයි යන්න තිබ්බේ. දැන් නම් ලොකුට පාලමක් ගහලා තියෙනවා. එනවාදී අපේ බෝයි ඉන්නවා. පොඩි වලියක් දාගෙන ඉන්නේ. ඩයිලෙන් දැන් පොඩ්ඩ ඇඬිලා ඉන්නේ. ඌ දන්නේ නැහැ මේ පාර ගැන. අර මූණ පෙන්නන්නේ නැහැ. මේ වෙන්න පාගේ. මේ YouTube දානවා මේ ඔය. ලංකාවම බලන මුළු ලෝකෙම. එහෙනම් guys තව චුට්ටක් අපිට තියෙන්නේ. එතන සෙට් වෙනවා. යන්ස්ටර්ට वाली बॉय कोच इसके अंदर या को लोग के मेरे ही था ना सेंसिटिव सीधा कल पास हुआ දැන් ටෙක් ඉස්සරහට ආවා අපි. දැන් නම් ගමන ඉවසන් මේ අවසන් කරන්න ගොඩක්ම ළඟයි guys. දැන් නම් කියව ගන්නව පණ නැහැ. එදා ආවාරි ලොග් එකේ වගේම තමයි හන්ටර් වෙලා ඉන්නේ. පාර ලස්සනයි guys. මේ අමාරු කරන්නේ පාර ඊසි තැන්නක් තියෙනවා කන්දක් තියෙනවා සමසම යනවා. දැන් පලාබද්ද පාර නගින්න බෑනේ තියෙන්නේ. මේ පාර සේෆ්ටි. ඔයගොල්ලෝ දෙන්න ස්වභාව සෞන්දර්යය විඳින්න ඒ වගේම සරකින්න. මුගේ බෑග් එකේ ගොඩක් පොලිතින් තියෙනවා අපේ නෙමෙයි නොවනේ ඒවා. පාර දිනුන අපි දාගෙන ආවා. ඩස්බින් එකක් වගේ තමයි ආවා. අපිට තාම ඩස්බින් එකක් හම්බුනේ නැහැ ටික දාන්න. නේද බා? ඒ ටික අමතකුණා අපිට දාන්න. ආය පාරක් මතක් කරනවා ඔයගොල්ලෝ ගේන දේවල් අරන් යන්න. පොලිතින් එහෙම කැලේ දාගෙන යන්න එපා. 100,000 ගාණක් අවුරුදු තියෙනවා දිරන්නෙත් නෑ ඒත්. අපේ මතු පරම්පරාවට මේ අත්දැකීම ගන්න ඉතුරු කරන්න ඕනේ ඉතින්.
එච්චර කියන්න තියෙන්නේ. එහෙනම් අන්තිමේදී සෙට් වෙමු. මොකද්ද කියන්න තියෙන්නේ? යා. එතන සෙට් වෙමු guys එහෙනම්. කොහොම මතකනේ. guys අපි ඉන්නේ පුංචි ලෝකාන්තේ. මෙතන තමයි පුංචි ලෝකාන්තේ තියෙන්නේ. වෙලාව කීයද බා? 9:22 වෙලාව. අපි සීතල වලින් ආවේ 9:05ට. විනාඩි 17ක් නේද බා? 17ක් වගේ කාදිමාගේ මෙතනට ආවා. ආවනේ මේ විද්දා. පට්ට වඩගින්නක් තියෙන අපිට දැන් කියලා කන්න ඕනේ. මේ දිනේ guys පුංචි ලෝකාන්තේ. කන්දරු මොනවද මං කියන්න තියෙන්නේ? වයිවද? පනින්නද අපි? බෑනේ channel එක ගන්න කවුද? මාරම ලස්සන view එකක් තියෙන guys. කැම් එකට වඩා ඕගොල්ලන්ට කැම් එකෙන් පේනට වඩා හොඳට මට පේනවා. ඒ නිසා ඕගොල්ලෝ මේ පාරෙන් අනිවාර්යෙන් මෙන්න නේද බා? පට්ටම ලස්සන පාරක්. එන තව චුට්ටයි අපිට තියෙන්නේ. අපි එතෙන්ද සෙට් වෙනවා. යන් ඉස්සරහට. අවුලන්නේ කොල්ලෝ කෙලි. කොල්ලෝ වැටෙන්නේ නැහැ එම. ඉස්සුද ඉඳගත්තා. කොල්ලෝ වැටෙන්නේ නැහැ. ඉඳගත්තා. වැටෙන්නේ නෑ මං අල්ලගත්තා. එන අපි ඉස්සරහ සෙට් වෙමු. ගයිස් චූටි බඩගින්නක් ආවා අපිට. මේ අතන කඩේ ගාවට නම් ඇද ගන්න බෑ. බෑග් එකේ දෙයිය වගේ පනිස් ගිරියක් තියෙනවා. අපි පනිස් ගිරිය කන්න දන්නේ ගයිස්. ආසිරි පනිස් බලංගොඩ ගැම්ම. අඩෝ ඒක සිරිපාද කිල්ලත් ආවම. ආසිරි පනිස් ගිරිය සිරිපාද කිල්ලත් ආවා. ඒ කියන්න මං ආවේ. පනිස් ගිරියක් කනවා කියන්නේ නේද? අපි පල්ලේ සෙට් වෙමු. ගයිස් ලස්සන විවුපොයින්ට් ටෙස්ට් සෙට් කරා. අන්නතන මුල්ලා ගේ දිනවලු. මූ කියන්නේ. හරියට වතන. එතන අර තියෙන්නේ මුල්ලා ගේලු. ඔයගලන්ට පේන්නේ නැහැ ගයිස්. ඒක දුර තියෙන්නේ. ලස්සනයි ගයිස්. මාර මුල්ලායක්වත් ඉන්නවලු. ලස්සන view point එක. ඒක වෙන්නන්න ආවේ. එන අපි යන් ඉස්සරහ. ගයිස් ඉතින් මේ යෝග්‍යත් මෙතන ඉවර කරන්න තමයි හැදුවේ. අපි පොඩ්ඩක් ෆ්‍රෙෂ් වුණා අතනින්. පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා එන ජය වේවා. අදට ගිහින් එන්න. බයි බයි.